පුතේ මේ අපේ මල්කාන්තියගේ ලොකු කොල්ලනේ. කොල්ල දැන් ලස්සන වෙලා අඳුර ගන්නම බෑ. මේ ෂාහිඩ් කපුවෝ. thank you ආන්ටි. අම්මා මාත් එක නිතරම පුතා ගැන කියනවා. පුතාට සුපිරි මොලයක් තියෙන්නේ කියලා. ඒකට කොහෙද අපේ උන් දෙන්න මෙලෝ වැඩකට නෑ. පුතා නම් ඉතින් 1000කින් හොයාගන්න බැරි ෂෝක් කොළුවා. thank you ආන්ටි. කොයි මේ යන්නේ? කඩේ යනවා? ඔව් ආන්ටි මේ කඩේට යන ගමන්. අනේ පුතේ එහෙනම් මේ මට හාල් කිලෝ 2යි, කරවල ග්‍රෑම් 250යි, ලුණු 500ක යෝනි පොඩි මම සල්ලි අරන් එන්න ඈ. අප ආන්ටි මං ගෙනත් දෙන්න. සල්ලි එපා. පුතේ මේ පිටිපැස්සට නා තන්නි කරම අමීර්කාන් නෑ. පොඩ්ඩයි බටර් ගන්න ඕන. වැඩේ ලස්සන්ට වෙනවා. මේ ෂාහිඩ් කප්පු. අනේ කෙල්ලේ උඹ මේ රෑ තිස්සේ නිදි මරාගෙන මහන්සි වෙන්නේ අපේ මේ පවුල ගොඩ දාන්න නේ කියලා හිතෙන හැම වාරකම මගේ පපුව හොස් ගාලා යනවා බා. මං ඒ රෑ තාත්තටත් කිව්වා උඹ අපේ පවුලට කොච්චර වටින කෙල්ලෙක්ද කියලා. ඒවා ඉතින් අම්මේ දුවලගේ යුතුයකම්නේ. යුතුයකම් නෙමේ බං. උඹ අපිට ලැබුණේ අපේ පිනට. හරේ මේ මගේ ළඟ ඉස්සර හිටපු චූටි කෙල්ල දැන් ලොකු ළමෙක්නේ. උඹ මට රැජිනක් කෙල්ලේ. මං ඉතින් ආසයි බං. උඹ වැඩ කරනකොට දෙකක් හදාගෙන ඇවිල්ලා උඹ ළඟට වෙලා ඉන්න. කොහෙද මේ තියෙන කොන්ද කැක්කුමත් එක්ක මට කිසි දෙයක් කරගන්න බෑනේ බං. ඉතින් මට අම්මා කිව්වේ නෑනේ කොන්දේ අමාරුවක් ගැන. කිව්වනම් මං බාම් ටිකක් ගානවනේ. කෝ එන්නකෝ මං බාම් ටිකක් ගන්නම්. අයියෝ අම්මේ තාම හදලා ඉවර නැහැ. දෙම්ම නැගිටලා අම්මටත් එක්ක කෑම හදන කෙල්ලෙක් ලබන්න මේ අම්මා කොච්චර වාසනාවන්තද ඈ. ඒකනේ මේ ලෝචියෝ. උඹ මීට කලින් කවදාවත් කේක් හදලා නැහනේ. කොහොමද මං හදනවටත් වඩා රසට මේ කේක් එක හැදුවේ? අනේ අම්මේ මේ උදෙන්ම මට බටර් ගන්න හදන්න එපා හොඳේ. මොකද මම දැන් රියල්ම බටර් වලින් තමයි කෑම හදන්නේ. සැන්ඩ්‍රා ළඟට එනකම්ම දැක්කේ නෑ. කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නේ. එහෙම අමතක වෙනවා දානේ ඕගොල්ලන්ට අපි අමතකුණාට මේ කල්ප චොක්ලට්ස් වගේක් දුන්නා. thank you අනේ. ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල? as usual busy අනේ. කල්පමට අල්තිම් ෆෝන් එකක් අරන් දුන්නානේ. brand new. ඉතින් යාට මෙහෙවෙන හැමදේම අප්ඩේට්ස් ඕනේ ඒ වෙලාවෙම. උප්ස් කියද්දිම ගන්නවා. hello baby. ඕවානේ මේ ලෝචිලා ගෙදර ආවා. මෙහෙට පොඩක් සිග්නල් අඩුයි. no. වෙන බොයිස්ලා මෙහෙ නෑ. චූටි නංගි ඉන්නවා. චුටක් ඉන්න. චූටි මේ කල්පයට හායි කියන්න. හායි. මේ අරව කලින් යාළුවා හිටපු අයියා නේද? ලෝෂිත් එක්ක ඉන්න බෑ කියලා. මගේ පස්සෙන් ඇවිල්ලානේ ඉතින් ඔය යාළුවනේ පව් කියලා මම යාළුණා. චූටි මේ C-type charge එකක් තියනවද? කල්පට live updates එන්න ගිහිල්ලා මගේ ෆෝන් එකේ බැටරි low වෙලා. දෙන්නක්. මේ හොඳ branded charge එකකටම ගන්න. දන්නවනේ මේවා branded. ලෝචි බඳින්නේ එහෙම නැද්ද? කොහෙ බඳින්න දානේ? අපි යාළුවේ නේව යාළුවෝ ඩැහැගෙන යනකොට. nice joke kare. Anyway, මේ ළඟදී 2 boxes full filled වෙන්න කල්පමට බජු එවුවා. ඒකේ handbag, shoes, makeup items, dresses, oh my god, so many items. 2 boxes කිව්වේ 2 big box 2 container boxes. yeah. එහෙමද? හොඳයිනේ. ඒක නෙමෙයි සාලට AC එකක් එහෙම නැද්ද? ටිකක් දාඩියයි. ජනල් ටික ඇරියා නම් free AC හම්බ වෙනවා. yeah. මේ ආපන්ද වෙන්න. Oops, hotid, cool mukut නැද්ද? It's okay. සපදිකා. ඒකද මේ අපේ කල්ප මේ ළඟදී ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් shop එකක් ඕපන් කරන්න ඉන්නේ. ඔක්කොම මෙහි තියෙන branded items මෙහෙට ගෙනලා විකුණන්න හදන්නේ. ඔයාලට තොනක් කියන්න. මම කල්පට කියලා ගෙනලා දෙන්නම්. rock paper scissors කරලා ගන්න. rock paper scissors. ආ යා. මන්ද? ඔව්. මේක දන්නේ හරියට කරන්න. කරන්න එපා. එකයි.
6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි මම ඊයේ ඔය ඒද? ඔව් 4යි 4යි. 1යි 2යි 3යි හ්ම් 4යි. මගෙන් දානවා. B දැම්මනම් හරිය නිම්න n A4 එතකොට අධිකාරීද මන් දන්නේ නැහැ. මගෙන් දැම්මේ. ඔයාලට අපරාධ මේක මෙහෙම ලකුණු කරන්න තිබ්බ හොඳට මෝඩයි ඔයා 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි. 1යි 1යි 2යි 3යි 1යි 2යි 3යි 4යි 5යි හ්ම් 6යි හා 6යි. මේක වැටෙන්නේම 6ට කොහෙද? 1යි 2යි 3යි 4යි 5යි 6යි අදින 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා දැන් 6ට තියෙනවනේ 4 5යි 1යි හ්ම් මට 5ක් නේද? ඔව් 1යි 2යි හ්ම් 3යි 4යි 5යි. එච්චරයි ඔය ඒක 5යි වරුණා ඉක්මනට. 6යි. 1යි 2යි ඉවරයි මං හිතන්නේ. 2යි 3යි 4යි 5යි 6යි yes 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 ඉක්මනට 1යි ඉවරුණා, එසේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මම 10යි ඔයා 1යි 2යි 3යි 4යි 5යි 6යි ඔයා මම කැමති නෑ 6යි yes yes මං කැමතිම නෑ මේ yes සෙල්ලමට. yes yes ඇති ටක් ගාලා ඉවරුණා. ඔය දන්නේ නැහැ okay that's it bye බුදු අම්මෝ අම්මේ දාඩියක් දාලා භයානක දෙයක් වෙන්න යන්නේ බලාගෙන ඉඳපල්ලා අද මාර දූතිකාව වාහනේ එලවන්න යන්නේ දෙයියෝ බුදුන්ට මාව බේරගන්න අම්මෝ දාඩිය දාලා යකෝ මගේ අම්මා සීට් බෙල්ට් එක දාගෙන ඉඳහම මොකක් නැතත් කමන්නේ අපුච්චේ ඉඳකින්වත් යකෝ මගේ එකනේ ගැහුවේ ඕක නෙවෙයි උඹ එකට ගාගනින් යකෝ මගේ එක දාගන්නේ කොහමද ඊට පස්සේ ඉතින් ක්ලබ් තැනවල ඔප්නේ කොහමද අඩේම මෙහෙම වාහනයක් එලවන්නේ අනේ අද නම් සීට් බෙල්ට් විතරක් දාගෙන මදි වගේ කමන්නේ නැහැ ඔන්න ඔය දාගම සීට් බෙල්ට් එක ඔය කොහෙද අඩේ හොයන්නේ එහා පැත්තේ යතුරු හිලා තියෙන්නේ අනේ අම්මේ මගේ අම්මා හරි ස්ටාර්ට් කරා මගේ අම්මා ක්ලච් එක පාගලා ජීර් එක 10ක් ඔය කොහෙද යකෝ ජීර් එක හොයන්නේ ඔය මොකද්ද ඔය කරන්නේ ඔය වතුර බෝතලේ යකෝ මේ තියෙන ජීර් එක උඹ ඉතර බලාගෙන ඉඳන් මං වත් ජීර් දාන්න චුට්ටක් ඉඳන් මගේ අම්මා කොහොමද උඹේ ඔළුවෙන් ඉතර වැඩක් නැහැ නේ මම මගේ ඔළුව පරිත්තම් කරගන්න ඕනේ මං හෙල්මට් එක දාගන්නම් කොකටත් කියලා අම්මේ එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්නම් දැන් okay that's it bye